හයි කොහොමද ඉතින් හැමෝටම හැමෝම හොඳින් ඉන්නේ නැති කියලා හිතනවා. අද වීඩියෝ එක ටිකක් වෙනස් වීඩියෝ එකක්. මගේ YouTube channel එකේ මම මෙච්චර කාලයකට මේ වගේ වීඩියෝ එකක් කරලා නැහැ. caption එකේම දකින්න නැති සමහර විට පොඩි idea එකක් ඇති. අද කතා කරන්න යන දේ ගැන campus select වුණාට පස්සේ අවුරුදු 3 හෝ 4 ඇතුළත Tamanටම කියලා ආදායමක් හොයාගන්නේ කොහොමද? කොයි විදිහටද අපි මුදල් හොයාගන්නේ කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මම හිතනවා මේ දේ ඔයාලට වැදගත් වෙයි කියලා. පළවෙනිම එක තමයි ඔයාලට පුළුවන් ඔයා campus යන්න ඉන්න කෙනෙක් නම් සහ campus දැනටමත් යන කෙනෙක් නම් ඔයාට පුළුවන් small business එකක් කරන්න. මේක ඔයාගේම business එකක් විදිහට කරන්න පුළුවන්. මම දන්න යාළුවෝ මගේ batch එකේ අය සහ අඳුරන කට්ටිය ගොඩාක් මේ දේ කරනවා. small business කියන එක සමහර වෙලාවට මල් බොකිස් හදන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මොනවා හරි ඔය birthday gift වගේ දේවල් හදන අය ඉන්නවා. වැඳුම් අහන අය ඉන්නවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් small business එකක් පටන් ගන්න. එතනදී ඔයාලට ඉස්සෙල්ලම social media වල ඔයාලට page එකක් හදාගන්න පුළුවන්. FB, Instagram, ඊළඟට TikTok වගේ page එකක් Tamanටම කියලා small business එකට page එකක් හදාගන්න පුළුවන්. වෙනම WhatsApp එකක් හදාගන්න පුළුවන්. Tamanටම ආවේනික දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාට එක tip එකක් තමයි ඔයාට මාසෙකට හරියන ආදායම හොයාගන්න පුළුවන් small business එකක් හරි විදිහට කරොත් ඉස්සෙල්ලා මේකෙදී ඔයාට පුළුවන් ඔයාගේ skill එක අඳුර ගන්න. ඔයාට මොන වගේ small business side එකකටද යන්න පුළුවන් කියලා. ඔයාට මහන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට ඒ side එක කරන්න පුළුවන්. ඊළඟට ඔයාට මල් බොකිස් හදන්න පුළුවන් නම් ඒ side එක කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට small business එකක් කරන්න පුළුවන් campus යන අතරතුරම. දෙවෙනි කාරණාව තමයි tuition class කරනවා කියන එක. ඔයාලට ඔයා ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්ත මොනවාම හරි දැනුමක් පාවිච්චි කරලා උගන්වන්න පුළුවන්. online classes කරන්නත් පුළුවන්. ඉතින් මම දන්නවා ඉන්නවා මට මතකයි first year කාලේ මගේ යාළුවෝ මට මතකයි මුල් කාලේ යාලා ඉස්කෝලේ යන ළමයින්ට online classes කරා. හැබැයි අද වෙනකොට යාලා මේ අවුරුදු 3ක් ගිහිල්ලා ලංකාවේ හොඳ ආයතනවල එයාලා physical classes කරන තැනට පවා මේ දියුණු වෙලා තියෙනවා. ඉතින් මේක ටික කාලයක් යන්න පුළුවන්. හැබැයි ඔයාලට හොඳ income එකක් ගන්න පුළුවන්. ඔයාලගේ තියෙන දැනුම පාවිච්චි කරලා. ඊළඟට ගෑනු ළමයින්ට විතරක් නෙවෙයි පිරිමි ළමයින්ටත් කරන්න පුළුවන් හොඳ part time job එකක් තමයි pick me කියලා කියන්නේ. ඉතින් campus එකේ ගොඩාක් දෙනෙක් අද වෙනකොට පිරිමි ළමයි විශේෂයෙන්ම pick me සඳහා යොමු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ අනන්‍යතාවයට හානියක් නොවන ආකාරයට ඒකත් ආරක්ෂා කරගෙන ඒක ලොකුවට එළියට දෙන්නේ නැතුව ඔයාලගේ අනන්‍යතාවය pick me වගේ දෙයක් කරන්න. ඉතින් හරියටම කියන්න බෑ එකෙන් එන income එක කොච්චර දුරට හොඳයිද කියලා. හැබැයි මම දැකලා තියෙනවා ගොඩක් අය pick me සහ Uber කියන දෙකම පාවිච්චි කරනවා part time job එකක් විදිහට. ගොඩක් වෙලාවට ඒක පිරිමි ළමයි කරනවා. ඉතින් ඒකත් හොඳ income එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔන්න පිරිමි ළමෙක් නම් ඔයාලටත් ඒක try කරලා බලන්න පුළුවන්. හතරවෙනි එක තමයි ඔයාලට පුළුවන් එක එක product sell කරන්න. ඒ කියන්නේ ඔයාලා social media වල Facebook, TikTok, Instagram වල දැකලා ඇති එක එක cosmetics ගත්තත් ඒවා තව කෙනෙක්ට විකුණන්න සමහර වෙලාවට හොයන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම product එකක් sell කරනවා නම් ගොඩක් වෙලාවට මම තව කෙනෙක්ව ගන්නවා මගේ වැඩේ පහසුවෙන්. ඒතකොට ඒ කෙනා ඒ දවසට හෝ ඒ සතියට සති දෙකට විකුණුප ප්‍රමාණය අනුව එයාලට යම්කිසි මුදලක් හම්බ වෙනවා. ඉතින් හොඳ pages තියෙනවා මම දැකලා තියෙනවා. TikTok එකේ ඔයාලට search කරලා බලන්න පුළුවන්. පෞද්ගලිකව අහපු කාරණාවක් තමයි මේක. මොකද campus යද්දී සමහර අයට ඇත්තටම ආර්ථික අපහසුතාව කියන එක සෑහෙන දුරට වැඩි වෙනවා. ඉතින් මම හිතනවා මේ මම කියපු tips ටික ඔයාලට වැදගත් වෙයි කියලා try කරලා බලන්න. ටික දවසක් යනකොට මාසයක් දෙකක් යනකොට අනිවාර්යයෙන්ම ඔයා ආසාවෙන් ඔයාගේ business එක වෙන්න පුළුවන්. ඒ කරන දේ part time එක ආසාවෙන් කරයි. ඉතින් මම හිතනවා ඔයාලට අඩුතරමේ මාසෙට සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක සැලරියක් මේ කිව්ව දේවල් වලින් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් ඉතින් මට ওই ටික තමයි ඔයාලත් එක්ක share කරගන්න ඕනේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් හැමෝම පරිස්සමට. bye.